හේ තොපි දැනගනියව. බුද්ධ දහම්මට විතරක් පහර ගහන්න එපා. මන් දැක්කා මේ දවස්වල කටින චීවර පූජාව. මිනිස්සු විවිධාකාරයේ පින්කම් කරනවා, දන් දෙනවා, විවිධ පුද පූජාවන් කරනවා. ඒකට පන්න ගහනවා. පන්සල එපා කරනවා. මේ කවුද මේ කරන්නේ? මිත්‍යා දෘෂ්ටික පරහැත්ත. අපේ සිංහල බෞද්ධයෝ තුරේ දානවා. මේක කතා නොකර බෑ. කරුණා කරලා අන්‍යාගමිකයන්ට කියනවා, ආගමික නායකයන්ට කියනවා, උඹලා කියපල්ලා බොලාගේ පැටවුන්ට බුදුදහමට අපහාස කරන්න එපා කියලා. ජාතකයක් නැති බෞද්ධ නම දාගත්ත උන්ටත් කියනවා. යකෝ මේ බුදුරජාණන් වහන්සේගේ දාන පාරමිතාව. ඒක ලැබෙන එක, ඒ වෙනුවෙන් දන් දෙන එක අටපිරිකර දහස් ගණන් පූජා කරගත්තා. එතකොට තියෙන බුකේ අමාරු මොකද්ද? සිවුරු පිරිකර, කපුරු පූජා දහස් ගණන් පූජා කරපුගේ මිනිස්සුගේ කැමැත්ත. පළතුරු කෝටි ගණන් පූජා කරපුවාවේ. ඒක මිනිස්සුගේ කැමැත්ත. මිනිස්සුගේ සන්තෝෂය වෙනුවෙන් මේ මිනිස්සු කරන්නේ. සමහරු දුප්පත් මිනිස්සුන්ට කන්න දෙනවා, ගෙවල් දොරවල් හදලා දෙනවා. එක මිනිස්සු Taman සතුටු වෙන ක්‍රම. දුක් විඳලා සල්ලි හොයලා මේ මිනිස්සුන්ට කැමති දෙයක් මේ මිනිස්සු කරන්නේ. බලන්න තියෙන අමාරුව මොකක්ද? දුප්පත් මිනිසුන්ටත් කන්න දෙනවා, බුදුදහම වෙනුත් වියදම් කරනවා. දුප්පත් කියලා පිරිසක් නෑ ලංකාවේ. ඒ දුප්පත් මිනිස්සු දැනගන්න ඕනේ පන්සිල් පද පහරක් ඉන්න. සත්තු මරන්න නැතුව, හොරකම් කරන්න නැතුව, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැතුව, බොරු කියන්නේ නැතුව, සුරා විකුණන්නේ පෙරන්නේ නැතුව, මේවා බීලා දන්නත් ආරයන් නැතුව සිල් රකින්න තමන් දැනගන්න ඕනේ. පන්සිල් පදිපහ රකින්න එක මිනිහෙක්වත් නිගන්න වෙලා නැහැ. තමන් වත් පිළිවෙත් කරන්න බුදුදහමට කරහන්න එපා. නේ මුන්ට පුදුම අමාරුවක් නේ තියෙන්නේ. පුදුම පුකේ අමාරුවක් නේ තියෙන්නේ. මේ බුදුදමේ හාමුදුරු මම වගේ කතා කරන්න නැති නිසා තමයි මේ රටට මේ හෙන ගහිලා තියෙන්නේ. හරි හැම එකම මොනවා හරි අරගෙන මේ රටේ YouTube කාරයෝ YouTube හිඟන්න තොපිට කන්න නැත්තම් හිඟා කාපියව. හාමුදුරු කෙනෙක්ගේ මොනවා හරි වරදක් දැක්ක ගමන් ඒක highlight පත්තරවල ප්‍රධාන සිරස්තලේ. හැබැයි මේ රටේ අන්‍යාගමිකයෝ මිත්‍යා දෘෂ්ටිකයෝ ඕන තරම් වැරදි කරනවා. ගෑනු 7යි 8යි 9යි 10යි තියාගෙන හාමුදුරුන්ට වඩා වැරදි වැඩ කරන්නේ අන්‍යාගමිකයෝ. හැබැයි ගහන තරමක් හැම එකම ගහන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් කියන කාලා තියෙන සල්ලි පෙරේතකමට. ඒ හාමුදුරුන්ට බයිනකොට මුන්ට ඩොලර් එනවා. තොපිට හෙන ගහනවා. හරිද? ඒ නිසා කරුණා කරලා මේ සිවුරට ගහන එක නවත්තපල්ලා.